මට හිතනවා ඉතින් එයා හිටියනම් මං ඉන්න තැන ගැන ගොඩාක් ආඩම්බරෙන් කතා කරයි කියලා. අම්මා අපි වෙනුවෙන් කරපු දේවල් ගැන වචන ලියන්න තරම් මගේ භාෂාව පොහොසත් නැහැ කියලා මම හිතන්නේ. හැම තප්පරේ මෙයත් එක්ක ඉන්න පුළුවන්කම හම්බුණා නම් මගේ සාර්ථකත්වය තමයි එයා බලාපොරොත්තු වෙන එකම දේ කියලා මම අදටත් විශ්වාසයෙන් හිතනවා. ඒ අන්තිම දවස් අම්මා මට කවපු මගේ ජීවිතයේ මේ තියෙන හැම හීනෙකම අම්මයි තාත්තයි නංගි තුන් දෙනාම ඉන්නවා. මං අත්‍තරම මාර බ්ලෙසිංස් මේ වගේ අම්ම කෙනෙක් ලබන්න මයි නංගි දෙන්නම. අපේ අම්මා ගාදීම හැදීට ඕකෙන් එකපාරයි වෙන්නේ. හැබැයි ඉතින් ඒ පාරට බයයි. ඉතින් මම කැමති නෑ ඒ දෙන්නගේම කඳුළු දකින්න. මම හිතනවා ලෝකේ ශක්තිමත්ම යුද සෙන්පතියට වැඩි අපේ අම්මා ශක්තිමත්. ඇත්තටම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපිට කලින් අම්මව ගන්න එපා කියලා. උදේ පාන්දර තත්ම දින්නෙන් නැතුව මේ දන්සල් වන්දින්න ගියා. ඉතින් ආවට පස්සේ සෑහෙන ප්‍රතිඵල ලැබුණා. බත් එක හදන තැන ඉඳන් කරන්න පුළුවන් ඔක්කොම දේවල් එයා අපි වෙනුවෙන් කරනවා. දරුවෙක්ගෙන් වෙන්න ඕනේ ලොකුම දේ අම්මා වාරි තාත්තා වාරි ශ්‍රද්ධාවේ පිහිටන එක. අම්මගේ නම අම්මගේ නම කරුණාවතී රාජපක්ෂ. අම්මගේ ආසම මොන දෙයටද? මම එයාගේ ආසම එයා මිනිස්සුන්ට සලකන විදියට සහ ආදරය කරන විදියට. මොකද එයාට හැමෝම එකයි. කාටවත් එහෙම වෙනසක් කරන්නේ නැහැ. එයා හැමෝටම හරි ලස්සනට සලකනවා. මම ඒකට ආසයි. අම්මගේ ආසම නැති දේ මොකක්ද? අම්ම කියන එකට මං ආස නැහැ. අම්මමට මරින එකට මං ආස නැහැ. ඔය එකට තමයි ආස නැත්තේ. ඔයා නිසා අම්මට නැති වෙච්ච දේ මොකක්ද? මං හිතනවා අම්මට මන් නිසා නැතිවනේ නිදහස, සැනසීම සහ අපිව හම්බුනාට පස්සේ අම්මගේ ලස්සන රූපේ කියලා. අම්මා වෙනුවෙන් දකින හීන මොන වගේද? අම්මා වෙනුවෙන් දැකපු හීන තිබ්බේ. ගොඩක් හීන තිබ්බා. යත් එක කරන්න හිතාගෙන හිටපු ගොඩක් දේවල් තිබ්බා. ඒ හීන මගේ හිතේ තියෙනවා. හැබැයි දේවල් කරන්න එයා අදමල්ලගේ නෑ. ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ තමයි අම්මයි මමයි ගොඩක් ළඟ සම්බන්ධයක් අරගෙන ආවේ. ඒගොල්ලන්ට ඉතින් ඒ සම්බන්ධය වැඩි කාලයක් තියාගන්න හම්බුන්නේ නෑ. අම්මට තියෙන අසනීප තත්ත්වයක් නිසා අම්මා නැති වුණා. මට දැන් හිතෙනවා අම්මා හිටියනම් අම්මත් එක්ක මම දකින හීන තමයි. එයාත් එක්ක මම ඇතිතරම් කතා කරනවා, ඇතිතරම් උයනවා, එයාට උදව් කරනවා, එයාගේ ළඟින් ඉන්නවා. ඒවා තමයි මම දැන් දකින හීන එයා හිටියනම් කියලා. හරි. අම්මගෙන් වැඩිපුරම ගුටි කාපු දවස මතකද? ගුටි හැමදාම මම ගුටි කනවා. මොකද මම හරිම නපුරු කෙනෙක්. නපුරු කෙනෙක් මම හරිම දඟයි. අතපය කඩා ගන්න එක තමයි මගේ පළවෙනි රාජකාරිය. එක දවසක් හොඳම මතකයක් තියෙනවා. ඒ මම ඉස්කෝලේ කියන්නේ ප්‍රයිමරි ක්ලාසස් වල ඉන්න දවස්වල අපේ ටීචර් කියනවා අපි අම්මට ඉස්කෝලේට එන්න කියන්නේ කියලා. ඒකත් මම කරපු මොකක් හරි නසාන වැඩක් නිසා තමයි එන්න කිව්වා. පස්සේ මම අම්මට කියන්නේ නැහැ. මං අම්මට කියන්න නැතුව ඉන්නවා. හැබැයි අන්තිමේදී බැරිම තැන ටීචර් අපේ ගෙවල් ගෙන්න යාළුවෙක් කියනවා අම්මට කියන්න එන්න කියලා. මේ එන්න කිව්වට පස්සේ අපේ අම්මට හොතරම කේන්ති ගිහිලා මම බොරු කිව්වා කියලා. මගේ කටේ පිරිසිලුවා. ඒක තමයි මේ මට මතකම දේ. මං ඒ තරම් බොරු කියන්න බය වෙච්ච දෙයක් තව කොහෙවත් නැහැ. මම එදා ඉඳන් කියන්නේ ආයි මොන දේ වුණත් ඇත්තම තමයි. අම්මට වෙනවට අකමැතිම දේ මොකක්ද? අම්මට වෙනවට අකමැතිම දේ වුණා. ඒ අම්ම නැති වෙන එක. මං ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ. හැබැයි ඉතින් මොනා කරන්නද ඒක වුණා. මම ඉස්සර කරන දෙයක් තමයි මේ අපේ අම්මා ස්නීපින් ඉන්න නිසා මම හැමතිස්සෙම ගිහින් බලනවා අම්මගේ හුස්ම වැටෙනවද කියලා. මං ඒක අම්මව හැරවල් කරන්නේ නෑ. අම්ම නිදාගෙන ඉද්දි මං අම්මගේ බඩ දිහා බලන් ඉන්නවා. එයා හුස්ම ගන්නවද කියලා. ඔව්. මං එහෙම බලන් හිටියා. අම්ම ගොඩක් අසනීපෙන් හිටියා. ඉතින් ඒ ඔක්කොම දැක්කා. ඒ කියන්නේ අම්මා අවසාන මොහොතේ ඉන්න විදිහත් මම දැක්කා. අම්මා ඇස්වලට ප්ලාස්ටර්ස් ගහන් ඉන්න විදිය මම දැක්කා. ජීවිතේ මතර ඉද්දී. ඒ කියන්නේ අම්මා ICU එකේ ඉද්දී. කටට බඩ දාලා තියෙනවා මම දැක්කා. අම්මා හුස්ම අදිනවා දැක්කා. අම්මගේ අවසානයේ මම දැක්කා. ඉතින් ඒ ඔක්කොම දැක්කා. මම හිතන්නේ මම වෙනවට අකමැතිම දෙයක. මොනම ළමයෙක්ටවත් මම හිතන්නේ ඒ දේවල් දකින්න හොඳ නැහැ. අම්මා ඔයාට දීපු හොඳම උපදේශය මොකක්ද? අම්මා දීපු උපදේශ මට මතක තුනට අම්මා කියපු දේවල්, يعني අම්මා කරපු දේවල් තිබ්බා. අම්මා මට හැමතිස්සෙම කියපු දෙයක් තමයි ඔයා ගෑනු ළමයෙක්. ගෑනු ළමෙක් විදිහට ඔයා හැසිරෙන්න, පිළිවෙලට ඉන්න. හැමතිස්සෙම කේන්ති ගන්න එපා. හැමෝටම හොඳට සලකන්න. හැමෝමත් එක්කම ආදරෙන් ඉන්න. ওই දේවල් අම්මා කරපු දේවල්. සහ අම්මා මට අමුතුවෙන් මේ දේවල් කිව්වේ නැහැ. අපේ අම්මා මට මේ දේවල් කරලා පෙන්නුවා. අම්මගේ හිත රිදෙන්න කරපු දේ මොකක්ද? ඒක ගැන දැන් ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ? අම්මගේ හිත රිදෙන්න මම හිතනවා ඒක අම්මගේ හිත රිදෙන්නේ නැති කියලා. අම්මා කවදාවත් මට ඒක ගැන කියලා තිබ්බේ නැහැ. මං එක දවසක් කිව්වා ටිකක් හැමෝම වගේ ඉන්න තැනක මම අම්මා වගේ නෙමෙයි මම තාත්තා වගේ කියලා. මම ඔයා වගේ නෑ මං තාත්තා වගේ කියලා කිව්වා. ඒකත් මම කියන්න හේතුව අපේ අම්මා හැමදෙස්සෙම මට බනිනවා. අර කරන්නේ මේක කරන්නේ තමන්ගේ වැඩ තනියෙන් කරගන්නේ කියලා. හැබැයි ඉතින් යාම මගේ වැඩ කරනවා. ඒ කළා දින තමයි යාමට කියවන්නේ. ඉතින් මම ඒ නිසා අම්මට කිව්වා මං ඔයා වගේ නෙමෙයි කියලා.
ඒක තමයි මම අම්මගේ හිතට දෙන්න කියපු කතාව. දැන් ඇත්තටම මට හිතෙනවා මට සමාව ගන්න තිබ්බනම් හොඳයි කියලා. හැබැයි ඒක කරන්න දෙයක් නැහැ. අම්මා ඔයා වෙනුවෙන් කරපු දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ? අම්මා තමයි මං වෙනුවෙන් හැමදේම කරේ. හරියටම කිව්වොත් එහෙම අපේ තාත්තා බය වුණා අම්මා නැති වුණාට පස්සේ මාව බලාගන්නේ කොහොමද කියලා. තාත්තා කිව්වා අම්මා ඉන්න කාලේ ඔයාට දීපු පරිස්සම මට දෙන්න අමාරු වෙයි. හැබැයි ඔයා ඒක හිතේ තියාගෙන අම්මා ඔයාට දීපු පරිස්සම මට පුළුවන් තාක් මං ඔයාට දෙනවා. ඔයා ඒ පරිස්සම තියාගෙන ඉන්න. මට මතකයි අම්මා අසනීපෙන් ඉන්න දවසක අම්ම එක දවසක් අම්මා ඔය අන්තිම දවස් අම්මගේ ජීවිතයේ තියෙන අන්තිම දවස් දෙකේ අම්ම එකපාරක් පාරේ වැටෙනවා. ඒ පාරේ වැටිච්ච දවසෙත් අම්මා වේදනාව තියෙද්දි අම්මගේ බඩ වැදින්නේ කොහොමද යාට බඩේ ගැටලුවක් තමයි තිබ්බේ. ඒ අමාරුව තියෙද්දිත් එයා අපි විස්කෝලෙන් ගත්තා. තාත්තට කැම කැව්වා. ඊට පස්සේ ආපහු ගෙදර ඇවිල්ලා මටත් කවලා මාව ක්ලාස් එකට දැම්මා. එදා හවස ආවේ මාව ගන්න අම්ම නෙමෙයි තාත්තා. ඒ අන්තිම දවස් අම්මා මට කවපු අම්මා අම්මගේ ජීවිතයේ අන්තිම මොහොත වෙනකම්ම වගකීම් ටික ඉෂ්ට කරා. එයා ඒ හැමදේම කරා. එයා හොඳ අම්මා කෙනෙක්. ආපස්සට යන්න පුළුවන්කමක් තිබ්බොත් අම්මා එක කරන්න කැමති මගහැරුණු දේවල් මොනවා හරි තියෙනවද? ඔව් ගොඩක් තියෙනවා. ආපස්සට යන්න පුළුවන්කමක් තිබ්බොත් මම මුලින්ම යාගෙන් සමාව ගන්නවා. ඒ සමාව ගන්නේ මං කරපු නපුරු වැඩවලට. මොකද මම පොලින් එකම ගෑනු ළමයා. එතකොට මට තිබ්බ ආදරය, මට තිබ්බ හැමදේම හොඳටම වැඩි. මගේ අම්මා මට දීපු සැප වැඩි. හැමදේම දුන්නා. මට ආපස්සට යන්න පුළුවන්කමක් තිබ්බොත් මං අම්මත් එක්ක වැඩියෙන් කාලය ගත කරනවා. මං අම්මට ආදරෙන් කතා කරනවා මීට වඩා වැඩියෙන්. අම්මත් එක්කම ඉන්නවා. මේ ජොබ් එක නිසා අම්මා ඔයාව මොන විදිහට දකේද? ඔයා ගැන මොන වගේ හිතයිද? මේ ආසම දේ ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ අම්මා නැති වෙන අන්තිම දවස් කිහිපේ මම කම්පිටිෂන් එකට ගියා. ඒ සිරිමාව එකේ තිබ්බ කම්පිටිෂන් එක, මීඩියා කම්පිටිෂන් එක. ඉතින් මේ මීඩියා කම්පිටිෂන් එක තමයි මම ගිහුව පළවෙනි කම්පිටිෂන් එක සහ අම්මා දැකපු අන්තිම කම්පිටිෂන් එක. ඒ කම්පිටිෂන් එකේ මට টොප් 10 එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අම්මා ඒක හරියම සතුටින් හැමෝටම කියලා තිබ්බා මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා. ඉතින් අද අම්මා හිටියා නම් එයා අනිවාර්යයෙන් මේ සතුට හැමෝම අතකම බෙදාගනි. අද මම ඉන්න තැන දැකේ මගේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම අහයි. මට හිතෙනවා ඉතින් එයා හිටියා නම් මං ඉන්න තැන ගැන ගොඩාක් ආඩම්බරෙන් කතා කරයි කියලා. මොකද එයා ආස වෙච්ච හීනේ මම දැන් ඉන්නවා. අම්මයි තාත්තයි කැමති වෙච්ච දේවල් මං අද කරනවා කියලා හිතනවා. එයා හිටියා නම් ඉතින් එයාගේ අතින් මම තැල්ලක් තියන්න තිබ්බා කියලා මට හිතෙනවා. අම්මට ආදරය කියන්නේ ඔයාට තව එක chance එකක් හම්බ වුණොත් ඔයා කොහොමද ඒක හොඳම විදිහට කියන්නේ? අම්මට ආදරේ කියන තව chance එකක් මට හම්බෙන්නේ නැහැ කියලා මම දන්නවා. මම අම්මට ගොඩාක් ආදරෙයි. හැබැයි අම්මා වෙනුවෙන් මම තාත්තට ආදරෙයි කියනවා. මොකද මට දැන් අම්මා තාත්තා. ඒ කියන්නේ අම්මගෙන් වෙන්න ඕන හැම දෙයක්ම කරේ තාත්තා. මම බලාගත්තේ තාත්තා. ගෑනු ළමෙක් කියලා කියන්නේ අම්මා කෙනෙක් ඕනම කෙනෙක්. ඉතින් ඒ හැම දෙයක්ම කරේ තාත්තා. දැන් මට අම්මා වගේම අම්මා කෙනෙක් හම්බෙලා තියෙනවා. එයාව දුන්නේ මගේ හස්බන්ඩ්. මගේ විවාහයේ මම කැමතිම තැන තමයි ඒක. මගේ නැන්ද අම්මා. මම එයාට අම්මා කියලා කියන්නේ. මම ගෙදර ඉන්නා වගේම ඉන්නවා. ඉතින් මම ඒ අම්මටත් ගොඩාක් ආදරෙයි. සහ මට මගේ අම්මා නැති අඩුව පුරනවට තාත්තට එතකොට ඒ අම්මට මම ගොඩාක් ආදරෙයි. ඔයාගේ අම්මගේ නම මොකද්ද? KKG චන්ද්‍රාවතී මැණිකේ. අම්මෝ ඔයාට දෙන ආදරේ මොන වගේද කියලා අහුවොත් ඔයා මොකක්ද දෙන්න උත්තරේ? මට උදාහරණ නැහැ ඒකට. අම්මගේ ආසම මොන දෙයටද? අම්මගේ ආත්මයට ආසයි. අම්මගේ ආසම නැතිම දේ මොකන්ද? අඬනවට. ඔයා නිසා අම්මට නැති වෙච්ච දේ මොකක්ද? මම හිතනවා අම්මගේ අනාගතේම නැති වෙලා තියෙන අපි ඉන්න කියලා. අම්මා වෙනුවෙන් දකින්න හීන මොන වගේද? හැම හීනෙකම අම්ම පේන්නේ කියලා. අම්මගේ හිතරි දෙන්න කරපු දේ මොකක්ද? ඒක ගැන ඔයාට දැන් මොකද හිතෙන්නේ? අම්මගේ හිතරේ දෙන්න ඉතින් ගොඩක් දේවල් කරලා තියෙනවා. ප්‍රධානම දේ අම්මට නොකිය දවස් 2-3ක විනෝදචාරිකාවක් ගියා. ඒ හිතරි දෙපක් ගැන මොකද හිතෙන්නේ? ඒ පව මට ගෙවන්න බැරි වෙයි කියලා හිතනවා. අම්මෝ ඔයා වෙනුවෙන් කරපු දේවල් ගැන දැන් කරන දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඒක අසම සමයි ඉතින්. මම හිතන්නේ අම්මා අපි වෙනුවෙන් කරපු දේවල් ගැන වචන ලියන්න තරම් මගේ භාෂාව පොහොසත් නැහැ කියලා මම හිතන්නේ. අර අසම සම සබහාදහමේ නිමවමක් තමයි ඉතින් අම්මා කියලා කියන්නේ. අම්මා කරන දෙයට අම්මා කරපු දෙයට මම හිතන්නේ පළවෙනි කාරණේ අම්මගේ මම හිතන්නේ හයිය. අපේ අම්මා ලොකු ශරීර ශක්තියක් එහෙම බාහිරින් පේන කෙනෙක් නෙවෙයි. හැබැයි අපේ අම්මගේ ඔළුව උඩ මම හිතන්නේ විබුසල 3ක් උසලා තිබ්බත් මරයි යනවා. මම හිතනවා ලෝකේ ශක්තිමත්ම යුද සෙන්පතියට වැඩි අපේ අම්මා ශක්තිමත් කියලා. ආපස්සට යන්න පුළුවන්කමක් තිබ්බොත් අම්මා එක්ක කරන්න කැමති මග ඇරුණු දේවල් මොනවාද? අම්මා එක්ක කරන්න කැමති මගහැරිච්ච දේවල් මං හිතන්නේ මම ගෙදරින් කොළඹ ඇවිල්ලා දැන් අවුරුදු 7ක්. ඒ අවුරුදු 7 ඇතුළේ ඉතින් මට අම්මා ළඟ ඉන්න බැරි වෙච්ච එක හැමදාම. මම කැමති ගෙදර යන්න තියෙනවා නේද? ගෙදර ගිහලා වැඩ කරන්න තියෙනවා. ඔයා දැන් ඉන්න තත්ත්වය ගැන අම්මට මොන වගේ අදහසක්ද තියෙන්නේ? අම්මා මොකක්ද ඒ ගැන කියන්නේ? අම්මට මේ හතරමයි ගැන අවබෝධයක් නැහැ. හැබැයි අම්මා දන්නේ පුතා ටිකක් රට සමාජ දන්න කෙනෙක් විදිහට ඉන්නවා කියලා ඉතින් මිනිස්සු කියද්දී අපි කතා කරන ගෝනෙදුලින් අහද්දී අපේ රූප බලද්දී ඉතින් අම්මට ලොකු සතුටක් එක තියෙනවා කියලා මම දන්නවා. මම හිතනවා ඒ තියෙන තැන
මොමටට කියන්න ඕනෙත් නෑ කියලා ඒ විඳින විදිහ හොඳයි කියලා හිතාන ඉන්නවා. අම්මට ආදරේ කියන්න පුළුවන් ලස්සනම විදිය. කවදා හරි මේක අම්ම දැක්කොත් අම්මට ඒක කියන්නේ කොහොමද ඔයා? ආත්මේ අවසන්ම වචනේත් අම්මා, ආත්මේ අවසන්ම රූපෙත් අම්මා. අම්මගේ නම. ආර්.ඩී. මොනිකා සමන් කුමාරි. අම්ම ඔයාට ආදරේ දෙන්නේ මොන වගේද? අම්මා මට විශේෂයෙන් ආදරේ දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් නංගිලා දෙන්නටයි මටයි එක විදිහටම තමයි ආදරේ දෙන්නේ. එහෙම ඉතින් විශේෂයක් නැහැ. එයාගේ ආදරේ හැබැයි ගොඩක් දැනෙනවා. අම්මගේ ආසම මොන දෙයටද? හිනාවට. අම්මගේ ආසම නැතිද? අම්මා ආසම නැති දේ කෑ ගහනවට. හැබැයි ඇත්තටම කැමති නැත්තේ ආඩනවට. ඔයා නිසා අම්මට නැති වෙච්ච දේ මොකක්ද? මන් නිසා ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා. සමහරක් විට ඒ දෙන්නගේ අනාගතේම නැති වුණේ මන් නිසා වෙන්නත් පුළුවන්. අම්ම වෙනුවෙන් දකින හීන මොන වගේද ඔයා? අම්මා වෙනුවෙන් ගොඩක් හීන දකිනවා. අම්මා වෙනුවෙන්ම විතරක් නෙවෙයි තාත්තත් ඒ හීන ඇතුලේ ඉන්නවා. ඒ දෙන්නට අපිට දෙන්න බැරි වෙච්ච දේවල් කවදා හරි දවසක මගෙන් දෙන්න ඕනේ කියන එක තමයි මන් දකින ලොකුම හීනේ. අම්මගෙන් වැඩිපුරම ගුටි කාපු දවස මතකද? චූටි කාරේ නම් හැමදාම මගේ ගුටි කරනවා. අම්මට වෙනවට අකමැතිම දේ මොකක්ද? එයාට වෙනවට අකමැතිම දෙයට මුණ දුන්නා මාසයක් විතර. එයාව බේර ගන්න ලොකුවට තාත්තයි නංගිලා දෙන්නයි මමයි සටන් කරා. මේ විශ්වයේ තියෙන මොකක් හරි දෙයක් නිසා එයාව අපිට අපේ ළඟට ආය දුන්නා. එයාට ආයමත් ලෙඩක් දුකක් හැදෙනවට කැමති නැහැ. අම්මගේ හිත රිදෙන්න කරපු දේ මොකක්ද? ඒක ගැන ඔයාට දැන් මොකද්ද හිතෙන්නේ? ගොඩක් දේවල් කරලා ඇති. සමහර දේවල් ගැන බැලුවට පස්සේ ඒ දේවල් ඇත්ත නේද කියලා හිතන වෙලාවල් තියෙනවා. අම්ම ඔයාට දීපු හොඳම උපදේශය මොකක්ද? අම්මා මට දීපු හොඳම උපදේශය තමයි කාටවත් වතයක් නොවි, බරක් නොවි, ලස්සනට තමන් ආදරය කරන අයට ආදරය කරගෙන ඉස්සරහට යන්න කියන දේ. ආපස්සට යන්න පුළුවන් කමක් තිබ්බොත් අම්මා එක කරන්න කැමති මගේ අරුණු දේවල් මොනවද? ගොඩක් තියෙනවා. හැම තප්පරේම යත් එක්ක ඉන්න පුළුවන්කම හම්බුණා නම් ඒක තමයි කරන්න තියෙන්නේ. අම්ම ඔයා වෙනුවෙන් කරපු දේවල් ගැන දැන් කරන දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඒකට හරියට උත්තරයක් දෙන්න බෑ. මොකද ඒ කාලෙත් එයාට හොඳට දුවලා පැනලා වැඩ කරන්න පුළුවන් කාලෙත් එයා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරා. දැන් උනත් උදේ නැගිටගෙන බත් එක හදන තැන ඉඳන් කරන්න පුළුවන් ඔක්කොම දේවල් එයා අපි වෙනුවෙන් කරනවා. ඔයා දැන් නිවේදිකාවක්. අම්මා මොකක්ද ඒ ගැන ඔයත් එක්ක කියන්නේ? එයා ගොඩක් සතුටින් හැමෝටම සමහරක් වෙලාවට කියනවා FM එක අහන්න. එයා මේ වෙලාවට ප්‍රෝග්‍රෑම් එක කරනවා FM එක අහන්න. එයා විතරක් නෙමෙයි තාත්තත් එහෙමයි. දෙන්නම පුදුමාකාර සතුටකින් ඉන්නේ. මොකද එයාලට යන්න බැරි වෙච්ච තැනක්. සමහරක් වෙලාවල් වලට මගේ කන් දෙකට හැහිලා තියෙනවා. සමහරු කියනවා ගැළපෙන දෙයක් කරොත් හොඳයි. නොගැළපෙන දේවල් පස්සේ යන්න නැතුව. හැබැයි අම්මා මට හැමතිස්සෙම කිව්වේ ඔයා කැමති දේ කරන්න උත්සාහ කරන්න කියලා. අදටත් මගේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ඔන්නේ ආයන හැම එකක්ම එයා මාර ආසාවෙන් අහනවා. අහන්න බැරි වුණොත් සුදුනට මේක අහන්න බැරි වුණා පුතේ කියලා එදාට කියනවා. ඒ දෙන පුදුමාකාර සතුටකින් ඉන්නේ අද මම මේ ඉන්න තැන ගැන. අම්මා මේ වීඩියෝ එක බලනවානේ. අම්මට කොච්චරක් ආදරේද? ඒ ආදරේ අම්මට ඇහෙන්න කියන්න. අම්මට ආදරේ තරම කියන්න දන්නේ. හැබැයි එයාට අන්තිම මොහොත වෙනකම්ම මට පුළුවන් හැම විදිහකින්ම මම එයාට ආදරය කරනවා. අම්මට මෙච්චරක් ආදරේ කියලා කියන්න මන් දන්නේ. අම්මගේ නම. අම්මගේ නම නදිකා සජීවනි. අම්ම ඔයාට දෙන ආදරේ මොන වගේද? අම්මේ මට දෙන ආදරේ විස්තර කරන්න අමාරුයි. මම ඉපදුන දවසේ ඉඳලා දැනුවත්කමක් තියෙන කාලේ ඉඳලා මට ඉදිරියටත් ඒ ආදරේ විදිහට දැනේ. ඒ වචන වලින් විස්තර කරන්න බෑ අම්මේ ආදරේ. ඔයා අම්මගේ ආසම මොන දෙයටද? අම්මගේ ආසම මොන ප්‍රශ්නේ තිබ්බත් මගෙත් ඒක කතා කරන එක. මම මොන ප්‍රශ්නයක හිටියත් මං ගැන හොයලා බලනවා. ඒ කියන්නේ මගේ මූණෙන් අංග ලක්ෂණ වලින් එයාට තේරෙනවා මම මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ කියලා. මම මොන විදිහට ගෙදර ගියත් මගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක නේද ඔයා ඉන්නේ කියලා. ඉතින් ඒක තමයි මම එයාගේ දකින මට වටිනම ලක්ෂණේ. මම මොන අවස්ථාවක හිටියත් එයාට තේරෙන එක. අම්මගේ ආසම නැති දේ මොකක්ද? අම්මගේ ආසම නැති දේ කියලා මම දකින්න එක දෙයයි. මොකද මම සාමාන්‍යයෙන් ඇඳුම් ගන්න වැඩි කැමති නැහැ. මම නොදැනුවත්ව මට එක දිගටම පොඩි කාලේ ඉඳලා තාමත් වියදම් කරගෙන මට ඇඳුම් ගන්න දෙනවා. ඉතින් මගේ පා ගියද්දී ඒ වැඩේ කරනවා මං අකමැතිම දේ ඒක. එයාගේ. ඔයා නිසා අම්මට නැති වෙච්ච දේ මොකක්ද? මම අදටත් හිතන කාරණයක් තමයි එයා තාමත් මහන්සි වෙනවා. එයා මහන්සි වෙන දිහ දැක්කහම මට දුකයි ඇත්තටම. තාත්තිට වගේම අම්මිටත් මට නිදහස දෙන්න බැරි වුණා තාම. මම පවුලේ ලොකු ළමයා විදියට. ඒක තමයි මම පසුතැවෙන කාරණාව. අම්මා වෙනුවෙන් දකින හීන මොන වගේද? අපේ අම්මා ඉස්සර ඉඳලා කැමති මම හරි ප්‍රසිද්ධ මිනිස්සෙක් වෙනවට ලංකාවේ.
එයා කැමති සංගීතය අතින් මං ගොඩක් දුර යනවට ඒ වගේම අද වෙනකොට මම මාධ්‍ය ශාස්ත්‍රයේ රේඩියෝ නිවේදකයෙක් විදියට ඉතින් මේ අංශවල ගොඩක් ඉස්සරහට යනවට එයාට කැමති. ඒ වගේම මට කවදාවත් සීමා දාලා නැහැ ඔයා මේ අංශයෙන් යන්න ඕනි කියලා. වගේ සතුට තමයි එයාට වැදගත්. ඉතින් එයාව නිදහස් කරලා ඒ ලබා දෙන්න පුළුවන් නිදහස තමයි මට තේරෙන විදියට මට එයාට දෙන්න පුළුවන් හොඳම දේ සහ මගේ සාර්ථකත්වය තමයි එයා බලාපොරොත්තු වෙන එකම දේ කියලා මම අදටත් විශ්වාසයෙන් හිතනවා. අම්මගෙන් වැඩිපුරම ගුටි කාපු දවස මතකද? අපේ තාත්තේ අද වෙනකම් මට කවරක්වත් මට ගහලා නැහැ. අපේ අම්මි නම් සාමාන්‍යයෙන් මම පොඩි කාලේ ගොඩක් ගුටි කාලා තියෙනවා. මම එක දවසක් කේ දෙකේ වගේ ඇති. ඇත්තට දුරකුත් නැහැ. මීටර් 100ක්වත් දුරින් තියෙන ගෙදරක් නෙමෙයි. මගේ යාළුවෙක්ගේ ගෙදරක ගිහිල්ලා මට මතකයි අපේ වෙලක් තියෙනවා ඒ අතරමැද. ඔය නියර දිගේ මට ගගහ එක් කරන ආවා. ගෙදෙට්ට එනකම් මම පැය දෙකක් විතර ගෙදරින් මිසින් වෙලා හිටියා කියලා. ඔක තමයි මට ගොඩාක් මතකේ තියෙන්නේ. ඊට අමතරව අපේ මල්ලි කරන වැද්දිය වලට මාව වහු කරලා මම ගොඩාක් ගුටි කාලා තියෙනවා පොඩි කාලේ. අම්මට වෙනවට අකමැතිම දේ මොකක්ද? මං අකමැතිම කාරණාව තමයි පොඩි කාලේ ඉඳලා ඇස්සල කඳුළු දකින්න එක. ඉතින් අම්මිගේ වගේම තාත්තිගෙත් ඇස්සල කඳුළු දකින්නට මං හරි බයයි. ගොඩක් මම සංවේදී කරන අවස්ථාවක් මට කඳුළු දැක්කොත් එහෙනම් මට කාලයක් යනකම් ඒක අමතක කරන්න බෑ. ඉතින් මං කැමති නෑ ඒ දෙන්නගෙම කඳුළු දකින්න. අම්මගේ හිතට දැන කරපු දේ මොකක්ද? ඒක ගැන ඔයාට දැන් මොකද හිතෙන්නේ? මම හිතන්නේ යාගේ ගොඩක්ම හිත රිදුනේ මේ මට අවස්ථා දෙකක් තියෙනවා. එකක් මගේ කම්බියක් කැනිලා ඒකට ඔපරේෂන් එකක් කරලා තියෙනවා. ඒකෙදී ගොඩක් සංවේදුණා යාගේම අපේ තාත්තිත්. ඒ වගේම මම මේ මෑතක ඇක්සිඩන්ට් එකක් වුණා බයික් එකෙන් වෙලා මගේ බාප්පගේ පුතත් එක්ක මම යන ගමන් ඉද්දි ඒ ඇක්සිඩන්ට් එකේදී මගේ ඇඟිල්ලක් කැරුණා. මගේ කකුලකට ඩැමේජ් වුණා. මම හිතනවා එයා ඒ කාරණා දෙකේදී තමයි වැඩිපුරම මං ගැන සංවේදී වෙන්නේ නැත්තේ. ආපස්සට යන්න පුළුවන් කමක් තිබ්බොත් අම්මා එක කරන්න කැමති මග ඇරුණු දේවල් මොනවාද? කාලේ ගත වෙලා අපි හිතනවා ඒ දේවල් ඒ කාලේ කරන්න තිබ්බනේ ඒ කාලේ එහෙම කරා නම් අද මෙහෙමනේ කියලා එහෙම හිතන හින්දා මගේ හිතේ තියෙන ඒ කාරණාව මට මෙහෙම කියන්න අමාරුයි. ඉතින් ඒ දේවල් එකින් එක ඒ කාලේ සාර්ථක කරගෙන එයාලත් එක්ක සතුටෙන් ඒ කාලේ ඉඳලා අද වෙනකන් දුර එන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. මට ආයෙත් කාලේ අවස්ථට යන්න හැකියාවක් තිබ්බොත්. දැන් ඔයා ඉන්න තැන ගැන අම්මා මොකද කියන්නේ? ඇත්තටම එයාලා බලාපොරොත්තු වෙන දෙයක් මේක. මොකද මම පාසල් කාලේ ඉඳලා මේ වගේ නිවේදන කටයුතු වල නියැලීලා තියෙනවා. ඉතින් මම අද වෙනකොට රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට මේ ශාස්ත්‍රයේ ඉන්න එක යාලා ගොඩාක් සතුටු හිතෙන කාරණාවක් යාලට. මගේ හොඳම ෆෑන්ස්ලා යාලා ඒ කාලේ ඉඳලම ඒ ශක්තියත් එක්ක තමයි මේ ගමන යන්නේ. අද මේ ඉන්න තැන ගැන ගොඩාක් සතුටු වෙනවා යාලා. ඉතින් මේ මාධ්‍ය ශාස්ත්‍රයේදී ලොකු හයියක් අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන්නේ. ඉතින් යාලා බලාපොරොත්තු වෙන්නේ මම රටේ ප්‍රසිද්ධ නිවේදකයෙක් වෙයි, ඒ වගේම රටම දන්න චරිතයක් වෙයි කියලා. ඉතින් ඒක තමයි යාලගේ බලාපොරොත්තුව සහ අද මම ඉන්න තැන ගැන යාලා ගොඩක් සතුටු වෙනවා. මොකද ජීවිතේ වැරදුණු තැන් එකින් එක දැන් හදාගනිමින් යන ගමනක් මේක. ඉතින් එයාලා දැන් මං ගැන ගොඩාක් දුරට සතුටු වෙනවා කියලා මං දන්නවා. නමුත් මට කවදා හරි දවසක වැරදුනා නම් එයාලා කවදාවත් මාව පහත් තත්යකට ඇදලා දාලා නැහැ. එයාලා හිටියා මට ශක්තියක් වෙලා අද වෙනකම් මට වැරද්දක් කියලා නැහැ. මං හිතනවා එයාලා අද මං ගැන සතුටු වෙනවා ඇති කියලා. අම්මට ආදරේ කියලා කියන්නේ. අම්මි මම ගොඩක් දුරට මේ වචනේ අම්මිට කියන්නේ නැහැ. ඉතින් මං අද මේක අවස්ථාවක් කරගන්න උඹල ලෝකෙනම හෙන්න අම්මිට මං ගොඩක් ආදරේ කියලා කියන්නේ. මං ගොඩක් ආදරේ අම්මි. ඔයාගේ අම්මගේ නම මොකක්ද? මගේ අම්මගේ නම රේණුකා නිරන්ති කුරේ. අම්මා ඔයාට දෙන ආදරේ මොන වගේද කියලා ඇහුවොත් ඔයාට මොකද දෙන්න තියෙන උත්තරේ? මං හිතන්නේ මට ඇත්තටම ඒකට මෙහෙමයි මේ වගේ ආදරයක් මෙච්චර ප්‍රමාණයක් ආදරයක් කියලා කියන්න බැරි වෙයි. මොකද හැම අම්මා කෙනෙක්ගේම ආදරේ මනින්න බැහැනේ. අම්මගේ ආදරය ගැන මං දන්නේ මට ඇත්තටම මේ වෙලාවත් මදි වෙයි, මේ දවස් 365ත් මදි වෙයි අම්මා මට දෙන ආදරය මොන වගේද කියලා කියන්න. අම්මගේ ආසම මොන දෙයටද? අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. අපි 3 දෙනාටම ඒ ගතිගුණය තියෙනවා. හැබැයි එයාට ඒක ඕනටත් වඩා වැඩියෙන් පිටලා තියෙනවා. අනිත් මිනිස්සුන්ට උදව් කරන එක. අනිත් මිනිස්සුගේ දුක එයා හරියට දකිනවා. ඒක හිතින්මනේ කරන්නේ. ඒ ගතිගුණේ මම හිතන්නේ මිනිස්සුන්ට හරිම කලාතුරකින් පිටන ගතිගුණයක් තමයි අපේ අම්මට තියෙන්නේ. මම හිතන්නේ යාළගේ ෆැමිලි එකෙන් ගත්ත අපේ අම්මට ඒක අඩුවක් නැතුව පිටලා තියෙනවා. අනිත් මිනිස්සුන්ගේ දුක හඳුනන එක. එතකොට අම්මගේ ආසම නැති දේ මොකක්ද? බොරු කියනවා. ඒකට සමහරකට ඇත්තටම අපිට දුක හංගනවානේ අම්මා තාත්තා දෙන්නම. එතකොට ඉතින් ඇත්තටම අම්මා ලෙඩක් කිව්වත් අපිට හිතා ගන්න බෑ මේ ලෙඩේ ඇත්තටම මේ ගොඩක් රිදෙනවා කිව්වම එයාගේ නැචර ගාණක් නෑ. එහෙම. හැබැයි ඉතින් අපි දන්නේ ඇත්තටම මේක රිදෙනවද? එහෙම මොකද එයා ගැන හිතන්නේ නැතුවනේ අපි ගැන හිතලා අපේ වැඩ කරන්නේ. ඇත්තටම ඒක අකමැති වගේම ටිකක් බයයි එහෙම වෙනකොට. අම්මට වෙනවට අකමැතිම දේ මොකක්ද? මම නම් කියන්නේ මම ජීවත් වෙනකන් අම්මා ඉන්න ඕනේ. මොකද ඇත්තටම මේ ලෝකේ අපි කතා කරනකොට සංවේදී වෙන මාතෘකා
ලෝකා දෙකක් තමයි ආදරය සහ පවුල ගැන කතා කරනකොට අපි ජීවත් වෙලා ඉන්නකම් අම්මා ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒක තමයි මගේ තියෙන එකම ප්‍රාර්ථනාව. අම්ම වෙනුවෙන් දකින්න හීන මොන වගේද ඔයා? සපවත් ජීවිතයක් දෙන්න ඕනේ. අම්මටයි තාත්තටයි දෙන්නට. අම්මගෙන් වැඩිපුරම ගුටි කාපු දවස මතකද? එකක් කියලා නැහැ. ඇත්තටම හොඳටම ගුටි කාලා තියෙනවා. දවසක් පොඩි ප්ලාස්ටික් අර චූටි කාලේ අපිට අතු ගන්න ප්ලාස්ටික් කොසු තියෙනවානේ. ඕක කැඩෙන්න මම ගුටි කෑවා. ඒ කියන්නේ ඒක ඇත්තටම මම වැරදි නැහැ. වැස්ස දවසක මමයි නංගි ඉන්නකොට මං චුටක් කුසයින් එයාට වඩා පොඩි කාලේ ඔතනින් මම පැන්න බිමට. එයාට පයින්න බෑ. එයාත් ඉන්න මාත් වෙනකල එයාත් පැන්න කොහමද එයා වැටුණා. ඉතින් ඕක මගේ පිටින් ගිහලා කොස්සක් කැඩෙන්න කෑවා එදා මම හොඳට. අම්මගේ හිතරි දෙන්න කරපු දේ මොකක්ද? ඒක ගැන ඔයාට දැන් මොකද හිතෙන්නේ? එහෙම බැලුවොත් ඉතින් ගොඩක් දේවල් කරලා තියෙනවා. පසුතැවෙනවා. ඉතින් මොකද ඒ වෙලාවල් ගොඩක් ඉතින් ඔය කේන්ති ගියාම කතා කරන ඒක තමයි මම හිතන්නේ මගේ තියෙන ලොකුම අඩුපාඩුකමක් ඒක. මොකද ඒ වෙලාවට අපි කියන දේවල් ඇත්තටම අපිට හිතෙන්නේත් නෑනේ. ඒලට ඇත්තටම අම්මලාගේ හිත රිදෙනවා. නොපෙන්නුවට ඒගොල්ලෝ රහසින් අඩනවා. ඒක මම දන්නවා. මම අර කතා කරනකොට කේන්ති ගියාම ආවේගශීලී වෙලා කතා කරන එක තමයි ලොකුම අඩුපාඩුව. අම්මා ඔයා වෙනුවෙන් ඔයාගේ පවුල වෙනුවෙන් ඇතෑරපු දේවල් මොනවද? එයාගේ සතුට. දැන් නම් අඩු ඒක මමයි නංගි ජොබ් එකක් කරනකම්ම කවදාවත් එයා යාගෙන හිතුවේ නෑ. කන බොන එකේ ඉඳලා අඳින ඇඳුම පැරදුම ඉඳලා මටයි නංගිට හොඳම දේ අලුත්ම දේ දුන්නා. මොන ඉවෙන්ට් එක තිබ්බත් අපි දෙන අලුත් ඇඳුම් ඒවට ගැලපෙන බ්‍රේස්ලට් කොණ්ඩේ බූල් හැමදේම අලුතෙන් දැම්මා. හැබැයි අම්මා නම් එහෙම කවදාවත් නත්තරට කියලා අලුත් ඇඳුම් එහෙම නෑ. යට කවුරු හරි දුන්නොත් ඉතින් එහෙම අඳිනවා මිස ඒ සල්ලි වුණොත් එයා බැලුවේ අපිට දෙයක් ගන්න. ඉස්කෝලේ යනකොටත් අම්මා තමයි මමයි නංගිව ඇරලවන්න ආවේ. එතකොට ඒ වෙනකොටත් අම්මා බලන්නේ කීයක් හරි ඉතුරු කරගන්න. මොකද ඉස්කෝලේ යන්නට පස්සේ මයි නංගි එක එක කටචෝරු ඉල්ලනවා. සහ ඉස්කෝලේට අවශ්‍ය කරන දේවල් ඉල්ලනවා. එතකොට එයා බලන්නේ ඉතුරු කරගත්ත සල්ලි වලින් ඒ වරන් දෙන්න. එතකොට එයාගේ සතුට තමයි එයා කැපකලේ. දැන් ඔයා නිවේදිකාවක්. අම්මට මොකක්ද ඒ ගැන හිතෙන්නේ? අම්මෝ ඇත්ත එක මොනවද කියලා තියෙන්නේ? මේක මගේ වගේම අම්මගේ දෙන්නගේම හීනයක්. ඩිප්ලෝමා එකක් කරහා තමයි මෙතනට ආවේ. මම මීට කලින් channels ගොඩකට ඉන්ටර්විව් ගිහින් තියෙනවා. ඒ හැම ඉන්ටර්විව් එකකටම අම්මයි මමයි තමයි ආවේ. මේක මගේ වගේම අම්මගේ හීනයක්. මොකද එයා බාරත් වුණා. මේ මට කෝල් කරලා කියනවා දවස් 5ක් යනකොට ඔයාට කතා කරයි කියලා. හැබැයි දවස් 5ක් ගියද දැන් දවස් 3ක් යනකොට මට මෙතනින් කතා කළා. ඇත්තටම මට වඩා එයා තමයි සතුටු වෙන්නේ මම මෙතන ඉන්න එකට. මගේ ප්‍රෝග්‍රෑම් එක වරද්දා නැතුව අහන එකම කෙනා අම්මා. අම්මෝ එයා වෙනුවෙන් කරපු දේවල් ගැන දැන් කරන දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ? මම මගේ දෙවියන්ට ස්තුති කරනවා මට මේ වගේ අම්මෙක් දුන්නට. මොකද ඇත්තටම දැන් සමාජයේ වෙන දේවලුත් එක්ක මං ඇත්තටම මාර බ්ලෙසිංස් මේ වගේ අම්මා කෙනෙක් ලබන්න මයි නංගි දෙන්නම. එයා ඉස්සරහටත් ඒ දේවල් කරනවා කියලා මම දන්නවා. ඉපදුන දවසේ ඉඳලා මොකද ළමයි ඒගොල්ලන්ට අපි කොච්චර ලොකු වුණත් කොච්චර ලොකු තරහතිරමකට ගියත් වැඩක් නැහැ ළමයිම තමයි. ඒක නිසා තාමත් ඒගොල්ලෝ අපිව දකින්නේ හරි පොඩි කාලේ දැක්ක පොඩි ළමයි විදිහට. ඉස්සරහත් දේවල් කරා දැනුත් දේවල් කරනවා. ඉස්සරහටත් අපි වෙන දේවල් කරනවා කියලා මම දන්නවා. ඉතින් ඇත්තටම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපිට කලින් අම්මව ගන්න එපා කියලා. ආපස්සට යන්න පුළුවන් කමක් තිබ්බොත් අම්මා එක්ක කරන්න කැමති මගේ අරුණු දේවල් මොනවද? මගේ නංගිගේ පොඩි ආසාවක් තිබ්බා අම්මගේ තාත්තගේ 25 ඇනිවර්සරි එකට ඒ දෙන්නට ශුද්ධෝ දේශයේ හෝලි ලෑන්ඩ් එකට ටුවර් එකකට ඇරේන්ජ් කරලා දෙන්න. ඒක කරගන්න බැරුව ගියා එක ප්‍රශ්නත් එක්ක ආපස්සට යන්නොත් ඒක තමයි දෙන ගිෆ්ට් එක. අම්මෝ එයාට දීපු හොඳම උපදේශය මොකක්ද? අනිත් මිනිස්සු මොනා කරත් කමන්නේ ඔයා හරි දේ කරන්නේ. ඒ කියන්නේ අර ගොඩක් අර අපි කියනෝනේ අම්මට ඕන්ට කරන්න යන්න එපා. ඒ කියන්නේ මම කරන්නේ ඉතින් හිතට එක ගන්න දෙයියන්ට කරන දැන් දෙයියෝ දන්නවනේ අපි කරන්නේ හොඳද නරකද කියන එක. එතකොට අපි කරන දේ හරිනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඉතින් ඒක තමයි. අම්මට ආදරේ කියලා කියන්න මේ වීඩියෝ එකේ. මොකද අම්මා බලලානේ මේක. මම ඔයාට ගොඩාක් ආදරේ. ඔයාගේ අම්මගේ නම? මගේ අම්මගේ නම නිරෝෂා චාන්දනී. අම්මෝ එයාට දෙන ආදරේ මොන වගේද? අම්මා මට දෙන ආදරේ ඒක විස්තර කරන්න බෑ. ඉතින් පාන්දර 3ට නැගිටලා කෑම එක හදන එකෙන්ම අම්මා මට සෑහෙන ආදරේ. ඔයා අම්මගේ ආසම මොන දෙයටද? අම්මට මට ඕන එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණොත් කියන්න පුළුවන්. සමහර දේවල් නම් ඇත්තටම කියන්නේ නැහැ. ඒකට තමයි මං ආසම අම්මගේ. අම්මගේ ආසම නැති දේ මොකද්ද? සෑහෙන සමහරලාට එකම එක මතක් කරලා රිපීට් කරනවා. සමහරලාට ඒක පොඩ්ඩක් අවුල්. ඒ වුණාට මේ ඒකත් ඉතින් හොඳයි. ඔයා නිසා අම්මට නැති වෙච්ච දේ මොකක්ද? මන් නිසා මං හිතන්නේ අම්මගේ මේ තරුණ කාලෙම මං වෙනුවෙන් තමයි වැය කළේ. මං හම්බුනාට පස්සේ ජොබ් එකකට එහෙම ගිහින් නැහැ. ඉතින් එයා ආසාවෙන් කරපු දේවල් මං අහලා තියෙනවා. ඉතින් ඒ ආසාවෙන් කරපු දේවල් මං හිතනවා ඉතින් මන් නිසා තමයි නැවතුනේ කියලා. අම්මගෙන් වැඩිපුරම ගුටි කාපු දවස මතකද? අම්මගෙන් එක ලෙවල් එකකට මං ගොඩක් කල් ගුටි කෑවා. සෑහෙන ගුටි කාලා තියෙනවා අම්මගෙන්. වැඩිපුරම ගුටි කෑවේ දන්සල් කාලෙක මේ ගෙදරින් මිසින් වෙලා මේ ගෙදරින් සෑහෙන හැව මායි අපේ මාමගේ පුතයි හොයලා නැති වෙලා අපි උදේ පාන්දර තත්ම දින්නෙත් නැතුව මේ දන්සල් වන්දින්න ගියා. ඊපස්සේ ගමටම ගියලා ඊට පස්සේ ඔය එක තැනක වැඩ කරන අංකල් කෙනෙක් අපිව ත්‍රිවිල් එකේ යද්දි දැකලා තමයි ගෙදරට කතා කරලා ඉතින් ආවට පස්සේ සෑහෙන ප්‍රතිඵල ලැබුණා.
අම්ම වෙනුවෙන් දකින හීන මොන වගේද? මගේ ජීවිතයේ මේ තියෙන හැම හීනෙකම අම්මයි තාත්තයි නංගි තුන් දෙනාම ඉන්නවා. අම්මයි තාත්තයි එකතුලා මට සෑහෙන දේවල් දුන්නා. අම්මා කියන්නේ සෑහෙන දුක් විඳපු කෙනෙක්. අදටත් මට හීනයක් තියෙනවා කවදා හරි හොඳ තැනකට යන්න. මගෙම කියලා දේවල් ගොඩනගා ගන්න. ඉතින් මම කවදා හරි කැමති අම්මාව මේ රජිනක් වගේ තියන්න. එයාට කිසිම දුකක් නොදී. අනිත් එක මන් නිසා සමහර දේවල් අහලා තියෙනවා අම්මා. ඉතින් ඒ හැමෝටම පේන්න මම කැමති අම්මා කවදා හරි හොඳ තැනක තියන්න. ඒක තමයි ඉතින්. අම්මට වෙනවට අකමැතිම දේ මොකක්ද? මම අම්මා අඬනවට කැමති නෑ. අම්මා අසනීපිනාට මම පොඩ්ඩක්වත් කැමති නෑ. මේ දේ තමයි. අම්මගේ හිතරි දෙන්න කරපු දේ මොකක්ද? ඒක ගැන ඔයාට දැන් හිතෙන්නේ මොකක්ද? හිතරි දෙන දේවල් තමයි ඉතින් සෑහෙන්න කරලා තියෙන්නේ. ඉස්කෝලේ යන කාලේ ගොඩක් හිතරි දෙන දේවල් තමයි කරලා තියෙන්නේ. මම උත්සාහ කරනවා එහෙම නොකර ඉන්න. ආපස්සට යන්න පුළුවන් කමක් තිබ්බොත් අම්මා එක්ක කරන්න කැමති මගේ අරුණ දේවල් මොනවද? අම්මා නම් අපේ කිසි දෙයක් මගේ ඇරලා නැහැ කියන්නේ දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලා තියෙනවා. එයාට පුළුවන් උපරිමයෙන්. මම ආපහු කැමති නිකන් 4 වසරට 5 වසරට වගේ ගිහින් මට අද වගේ මතකයි අම්මත් එක්ක ඉස්කෝලේ ගිහින් හවසට එනවා. ඉතින් බෑග් එකත් එල්ලගෙන අම්මත් එක්ක පොඩි කයියක් දාගෙන ගෙදරට එන්න කැමති. මට ඒක සෑහෙන්න මතක් වෙනවා. ඉතින් ඒ දවස්වලට ආපහු යන්න තියෙනවා නම් මම කැමති අම්මත් එක්ක පාරේ ඇවිදගෙන ඉස්කෝලේ ඇරලා හවසට එන්න. අම්මෝ එයා වෙනුවෙන් කරපු දේවල් ගැන දැන් කරන දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ? මම හිතනවා සමහර දේවල් මම දන්නේ නැතුවත් අම්මා මං වෙනුවෙන් කරලා තියෙනවා. උදේ පාන්දර 3ට හැරෙනවා. මට බත් ටික බෙදලා දෙනවා. බත් ටික කවනවා. මගේ රෙදි සෝදලා දෙනවා. අම්මා මං වෙනුවෙන් මේ අදටත් කරන දේවල් ගැන මට මේ අතන වචන නැහැ කියන්න. සෑහෙන දේවල් කරලත් තියෙනවා. දැනුත් කරනවා. මම නිසා සෑහෙන දුක් විඳලාත් තියෙනවා. වචන නැහැ ඉතින් කියන්න මේ සෑහෙන දේවල් කරනවා. දැන් ඔයා නිවේදකේ අම්මට මොකද ඔයා ගැන හිතෙන්නේ? අම්මා මොනවද ඔයාත් එක්ක ඒකනේ කියන්නේ? අද ඉන්න තැන ගැන නම් අම්මා සෑහෙන සතුටු වෙනවා. සමහර වෙලට හිතන්නෙත් නැතුව ඇති. ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි දැන් වැඩ කරන විදියයි සෑහෙන වෙනස්. ඒත් ඔක්කොට වඩා මේ නිවේදකෙක් වෙච්ච එකට සතුටුයි. ඊටත් වඩා මම අද වැඩ කරන පිළිවෙල ඊට පස්සේ මහන්සි වෙන විදිය ගැන. ඒ ගැන අම්මා සෑහෙන සතුටින් ඉන්නවා. මට සතුටුයි. දැන් අනිවාර්යෙන් අම්මා මේ වීඩියෝ එක බලනවානේ. ඔව්. අම්මට ආදරේ කියලා කියන්නකෝ එහෙනම්. මං කියලා නෑ. ඒ වුණාට මේ මං සෑහෙන්න මගේ අම්මට ආදරේ. අම්මගේ නම මොකක්ද? අනෝම අම්මෝ එයාට දෙන ආදරේ මොන වගේද? තාමත් පොඩි ළමයෙක් කියලා හිතාගෙන දෙන ආදරයක් තමයි. අම්මගේ ආසම මොන දෙයටද? හැමදේටම ඒ වෙන් කළා කියන්න දන්නේ නැහැ. කොහොම හරි ඉතින් හැමදේටම ආස. අම්මගේ ආසම නැති දේ මොකක්ද? එහෙන් තියෙන අවස්ථාවල් තියෙනවා. එහෙම අවස්ථාව තමයි ඔයා නිසා අම්මට නැති වෙච්ච දේවල් තියනවද? ඒ මොනවද? බලාපොරොත්තු තියාගත්ත දේවල් තියෙනවා. ඒවා තමයි නැති වෙලා තියෙන්නේ. මං ගැන ඕනම දරුවෙක් ගැන අම්මට බලාපොරොත්තු තියෙනවා. ඒ හැමදේම ඉෂ්ට නොවෙච්ච එක තමයි ඒගොල්ලෝ නොලැබුච්ච දේ. අම්මගෙන් වැඩිපුරම ගුටි කාපු දවස මතකද? එහෙම ගුටි කාපු දවසක් නැහැ කියන්නේ. ගහගෙන ගිය අවස්ථාවක් නැහැ. අපේ අම්මා ගාව තිබ්බ හැදින්ට. ඕකෙන් එකපාරයි වෙන්නේ. පාරක් එච්චරයි. ඊට වඩා මේ නම් ගහලා නැහැ. හැබැයි ඉතින් මේ පාරට බයයි. ඒක තමයි. අම්මා වෙනුවෙන් දකින හීන මොන වගේද? මම අහලා තියෙන විදිහට දරුවෙක්ගෙන් වෙන්න ඕනේ ලොකුම දේ අම්මා වාරි තාත්තා වාරි අපි යදහන බෞද්ධ විදිහට ශ්‍රද්ධාව පිහිටන එක. අනිවාර්යෙන් මේ ජීවිතේ අන්තිම හුස්ම වගේම ඊළඟ ජීවිතේ ගන්න හුස්මත් හොඳ තැනක නිදහසේ ගන්න මෙලොව පරලොව හොඳ කරලා දෙන එක තමයි බලාපොරොත්තු. අම්මට වෙනවට අකමැතිම දේ මොකක්ද? ඒගොල්ලන්ගේ බලාපොරොත්තු කඩ වෙන එක. අනිත් එක ඒගොල්ලෝ දුක් වෙන එක. ඒක තමයි වෙන්නම හොඳ නැති දේ. අතහා ඒගොල්ලන්ගේ සංසාර ගමන හොඳ වෙන්න ඕනේ. ඒ සංසාරේ අනාගතේ නරක වෙන්න හොඳ නැහැ. ආපස්සට යන්න පුළුවන් කමක් තිබ්බොත් අම්මා එක්ක කරන්න කැමති මග ඇරුණු දේවල් මොනවද? පොඩි කාලේ අම්මා එක්ක එතකොට තාත්තා එක්ක නෑද එක කරපු සෙල්ලම් තියෙන අවුරුදු කාලෙට කරපු සෙල්ලම්. එතකොට ගෙදරදී අම්මා එක්ක එකතු වෙලා කරපු පොඩි සෙල්ලම් තියෙනවා. අපි ඔය කොලයක් තියාගෙන ගෑඩ පිටින් මල්පල්තර කරලා තියෙනවා. කැට ගහලා තියෙනවා. කැරම් ගහලා තියෙනවා. අපි මුහුදු වෙලට ගිහලා තියෙනවා. එතකොට විනෝද චාරිකා ගිහලා තියෙනවා. ඔය පොඩි කාලේ කරපු හැමදේම ආපහු කරන්න කැමතියි. අම්මෝ එයා වෙනුවෙන් කරපු දේවල් ගැන දැන් කරන දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඉස්සර කරා වගේ ඉතින් හැමදාමත් කරනවා. ඉස්සරහටත් කරයි. තාමත් කරනවා. නැවැත්මක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හැමදාමත් ඒ දේවල් කරයි. බර අඩු කරන එක තමයි ඉතින් ඇත්තටම වෙන්න තියෙනවා නම් හොඳයි ඒක. ඔයා දැන් ඉන්න තැන ගැන අම්මට මොකද හිතෙන්නේ? අම්මා ඔයා ගැන ඔයත් එක්ක ඒ දේවල් කියනවද? මම දැන් ඉන්න තැන නම් සමහර තැන් පැතිවලින් නම් සතුටු වෙන්න බැරි වෙයි. හැබැයි එක දෙයක් නම් අම්මා කියනවා හොඳ දරුවෙක් හැදුවා වැඩුවා කියන සතුට ආන හැමයේම හොඳ අහලා තියෙනවා කියන එක කියලා තියෙනවා. ඒ ටික තමයි කියන්නේ.
අම්මට ආදරෙයි කියලා කියන්න පුළුවන්ද? අම්ම දැන් මේ වීඩියෝ එක බලයිනේ. ඕ අවංකවම ආදරේ කියලා කියනවා අම්මට.